අයිබෝවන් මම සන්ධයා. ඉතින් මගේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගලන්ට පොඩි දේවල් ටිකක් පෙන්වන්න යනවා. කොහොමද කොසෙට් එකක් මහනකොට අපිට අවශ්‍ය වෙන භාණ්ඩ මොනවද? අපි මොනවද කරන්නේ? එන්නේ ගැන පොඩි විස්තරයක් කරන්න යනවා. ඒ වගේමයි අපේ පළවෙනි බැච් එකට ළමයි බඳවගෙන ඉවරයි කොසෙට් and evening dresses course එකට. එතකොට මම කියන්න ඕනේ ඕගොල්ලන් ඇත්තටම අපේ අගාවට ඉගෙන ගන්න එනවා නම් සෑහෙන හොඳ දැනීමක් ලබා දෙනවා මම. මොකද මම ජර්මනියේ ෆැෂන් ඇකඩමි එකක ඉගෙනගෙන එහි සොයින් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්. එතකොට මම හරියට උගන්වනවා. ඉතින් හරියට ඉගෙන ගන්න හරියට අවශ්‍ය දේ කරන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් අපේ ෆැෂන් ඇකඩමියට ජොයින් වෙන්න. ඉරිදාට තියෙනවා පන්ති පණිපිටියේ. අනිත් දවසට කැමති අයට ඔන්ලයින් කරන්න පුළුවන්. නැත්නම් නුගේගොඩ කොහුල ක්ලාස් එකක් කරනවා. ඉතින් ඔයගලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මොනවාද මොන කෝස් එකද කරන්නේ? ඔන්ලයින් කරනවාද ෆිසිකල් කරනවාද එහෙම කියලා. හරි. දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නම්. මේ ඔයගලන්ට මේ සුදු තියෙනවා පේනවා ඇති. හරි පේනවා නේද? එතකොට මම මේ ඔයගලන්ට පෙන්වනවා බෝනින් ಜಾති. මේ එක බෝනින් ಜಾතියක්. හරිද? එතකොට මේ තව ಜಾතියක්. මේකට අපි බෝනින් කිව්වට ලංකාවේ කියනවා වෙල් බෝන් කියලා. එතකොට මේක ස්පිරල් බෝනින් කියලා කියන්නේ මේකට කපපුවට පස්සේ මේ ගහන්න ක්ලිප්ස් තියෙනවා. මේ ක්ලිප්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලන් දන්නවා මේ මොකක්ද කියන එක. මේක තමයි මේවට මෙහෙම දාලා කොසෙට් එකක් මම ඔයගොල්ලන්ට කරලා ඇති පෙන්නන්නම්. sorry. මෙන්න මේ බස්ක් එක දාලා කරපු කොසෙට් එකක්. ඒකට තමයි මෙන්න මේවා යූස් කරන්නේ. එතකොට තව තියෙනවා මේ අන්ඩර්වයර්. අන්ඩර්වයර් කිව්වහම මේවා වල මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා විවිධ sizes තියෙනවා විවිධ colors තියෙනවා. එතකොට මේ colors වලිනුයි sizes වලිනුයි මොකද කරන්නේ? ඒවා ටික ඔයගොල්ලන් මගෙන් ඉගෙන ගන්නවා. මේ ඒවට දාන ඒවා වල විවිධ ඒවා තියෙනවා මේ පොඩක් බාල එක තියෙනවා Chinese වලින් එන එක. ඊට වඩා හොඳ quality එකක් තියෙනවා ගන්න වෙළඳපොලේ. එතකොට තව තියෙනවා මට මේක කිව්වොත් මොකද්ද කියලා මේක ප්‍රුණා එක කියලා මේකට කියන්නේ. මේකෙන් තමයි බෝනින් මේ විදිහට මේ නිකම්ම කැපෙනවා. හරි? ඒක පාවිච්චි කරනවා. මේක දන්නවනේ. මේකෙන් මේ මොන හරි මාක් එකක් දා ගන්න ඕන නම් හිලක් විදින්න තියෙන්නේ. මේ පොඩි අයන් එකක් මේක ප්‍රිම් එකේ හොඳ අයන් එකක්. මේකෙන් හොඳට මේ ඇත්තටම හොඳට අයන් කරන්න පුළුවන් මේ පොඩි දේවල්. එතකොට තව තියෙනවා මේ කප්ස් හදන්න ගන්න ඒවා. මේකේ කලර්ස් 3ක් එනවා. මේ කලර් එකයි බ්ලැක් එකයි වයිට් එකයි මේ විදිහට ඔයගොල්ලන් කප්ස් හදාගන්න. මේ ඔයගොල්ලන්ම කප්ස් හදලා කරන එක තමයි හොඳ මේ වෙළඳපොලේ ගන්න කප්ස් වලට වඩා. මොකද ඔයගොල්ලන්ට එතකොට ඔයගොල්ලන්ගේ බස් සයිස් එකේ කප් එක හදාගත්තාම ඒ ෆෝම් එක ලස්සනට එනවා මේ වෙළඳපොලේ තියෙන එකක් අරගෙන අල්ලනවට වඩා. එතකොට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. එතකොට මේකත් අවශ්‍ය වෙනවා. මම කියන්නම් මොනවටද කියලා. මේක කේසින් එක ඒකත් අවශ්‍ය වෙනවා. මේක තමයි කොසෙට් මැටීරියල් එක. මේක ලංකාවේ ඇත්තටම ගන්න නැහැ. මම මේ ජර්මනි වලින් ගෙනාවේ. ඉතින් මට අවශ්‍ය වුණාම ඕනේ කට්ටියට කියලා ගෙන ගන්න පුළුවන් ඕඩර් කරලා. එතකොට තව දෙයක් කියන්න ඕනේ. මේකෙන් විවිධ sizes හදාගන්න පුළුවන් මේ බස් එක අයන් කරන එක. එතකොට බස් වල sizes වල හැටියට ඔයගලන්ට මගෙන් මිලදී ගන්නත් පුළුවන්. මම ගාව හැම size එකක්ම තියෙනවා. එතකොට තව තියෙනවා මේක කිව්වොත් මෙයාගෙන් තමයි මම ගොඩාක් වැඩ කරන්නේ. එතකොට එයාට මම දාලා බලනවා. මොකද මම එයාව මේ 40 size එකට හදාගෙන තියෙනවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය නම් මම කියලා දෙනවා කොහොමද ඩමි එකක් රීසයිස් කරන්න කියලා. ඒ කියන්නේ දැන් ඔයාට ඩමි එකක් තියෙනවා නම් ඒක 36 size එකක් නම් ඒක කොහොමද රීසයිස් කරන්නේ? ඔයාට අවශ්‍ය විදිහට මේ පැටර්න් එක හදාගන්න. එතකොට මේක
මේක අයන් එකක්. මේ බලන්න මේ අයන් එක තියෙන්නේ බස්ට් ඒරියා එක හොඳට අයන් කරන්න. මේක මේ අතට ගෙනියන්න පුළුවන්, මේ අතට ගෙනියන්න පුළුවන්. මේකේ ස්ටීම් එකකින් තියෙන්නේ මේ ඒ වටම තියෙන අයන් එකක්. හරි. එතකොට තව තියෙනවා ওই ටික තමයි අපිට ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙන්නේ කියලා මම කියන්න ඕනේ. මේ වෙල්බෝන් වල කලර්ස් තියෙනවා. අනිත් එක වෙල්බෝන් වල තව જાතියක් තියෙනවා. මෙන්න මේ කොසෙට් එකක් මැහුවාම දැන් මම ඔයගලන්ට කොසෙට්ස් කීපයක් පෙන්නන්නම් මම කරපුවා. හරි. හරි. මේ බලන්න එකක් මේක removable. මේක ඕනනම් ගලවන්න පුළුවන්. මේ කප්ස් ඔක්කොම මමමයි හැදුවේ. මේ බලන්න මේකේ තියෙන neatness එක. ඔයගලන් ඒ විදිහට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. මේකත් එහෙමයි. මේක ප්ලස් සයිස් එකක්. එතකොට මේ කප්ස් එහෙම හදලා මේ විදිහට ප්ලස් සයිස් එකක් මේක. තව එකක් ඔයගලන්ට කියන්න ඕනේ කොහොමද මේ රවුම ගන්න කියන එක. ඒ කියන්නේ මේක මෙහෙම කර්ව් වෙලා ගන්න එක. මෙහෙම කර්ව් වෙලා ගත්තාම තමයි හිප් එකට හොඳට ෆිට වෙලා හිටින්නේ. ඒකට ඒ වෙල්බෝන් එකක් තියෙනවා වෙනම. ඒ වෙල්බෝන් එක තමයි දාන්නේ. මෙන්න මේ වගේ වෙන જાතිය වෙල්බෝන් එකක් තියෙනවා. ඒක දාලා තමයි මේ ලස්සනට ෆිට් එකට හදන්නේ. ඒක අපිට මේ උඩටත් දාන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ රවුම ලස්සනට මේ ෆිට් එකට හිටින්නේ ඒ වෙල්බෝන් එක දැම්මට පස්සේ. ඉතින් මේ බලන්න මේවා වල නීට් එක මේවා තමයි අතරම කොසෙට්ස් කියන්නේ. කොසෙට්ස් කියන්නේ මේ මම අර කිව්වා වගේ වෙල්බෝන් දාලා ගවුමක් මහන එකම නෙමෙයි. ඔයගලන්ට මුල ඉඳලම කොසෙට් එකක් කොහොමද මහන්නේ? බ්ලොක්ස් හදන්නේ කොහොමද? විවිධ ඩිසයින්ස්. මේ බලන්න මේක මේ ප්ලස් සයිස් එකක්. මේ කේසින් එක දාලා මේ අන්ඩර්වයර් දාලා හදලා තියෙන්නේ ඔක්කොම. එතකොට මේක අන්ඩර් බස්ට් කොසෙට් එක. ඒ කියන්නේ මේක අපිට වෙනම මොකක් හරි ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ මේ අන්ඩර් බස්ට් එකට විතරක් මේක දාන්නත් පුළුවන්. එතකොට මේ තවත් එකක් මේ අන්ඩර් බස්ට් කොසෙට් එකත් එක්කලා අර උඩ කොටස මේක ලස්සනට වර්ක් කරපුවාම හරිම ලස්සනයි. මේ බලන්න මේ මං කිව්වා වගේ අර රවුම ගන්න අර වෙල්බෝන් එක තියෙන්න ඕනේ. එතකොට මේ තවත් එකක් මේ අර බස්ක් එක දාලා කරපු විදිය මේවා වල මේ බලන්න ඇතුළ ගොඩාක් ලස්සනයි. ඒ වගේම මම තව ඩ්‍රෙසස් වගේක් කරලා තියෙනවා. මේක ඕගොල්ලන් ඉගෙන ගන්න පුළුවන්. හොඳට බලන්න මේක බස්ට් කේජ් කියලා මේකට කියන්නේ. හරි? ඒ කියන්නේ බස්ට් කේජ් එකක් හදනවා කියලා මේ වෙල්බෝන් වලින් තමයි මේක හදලා තින්නේ. නමුත් වෙල්බෝන් කිව්වට මේ අපි මේ දාන මේ නෝමල් වෙල්බෝන් එක දැම්මොත් එහෙම මේක ෆ්ලැට් වෙලා හිටිනවා. ඒ කියන්නේ මෙහෙම මේ අර කර්ව් එක ලස්සන බස්ට් එකේ ගන්නට එන්නේ නැහැ. ඒකට ටෙක්නික් එකක් තියෙනවා. එතකොට ඕගොල්ලන් ඒක ඉගෙන ගන්නවා. ඇතුළට මේ බලන්න සම්පූර්ණයෙන්ම කොසෙට් එක දාලා මේ ගවුම මහලා තියෙන්නේ. එතකොට තවත් එකක් තියෙනවා මේ වගේ. මේ කප්ස් හදන තව විදිහක්. මේ තව විදිහක් කප් එකක් හදන. ඒ හැම දෙයක්ම ඕගොල්ලන් ඉගෙන ගන්නවා. එතකොට මේක බලන්න. මේකත් හරි ලස්සනයි. මේකටත් අර බස්ට් කේජ් එක දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේක බලන්න. මේකෙත් මමයි කප්ස් හැදුවේ. ඕගොල්ලෝ මේ කප්ස් හදලා මේ බලන්න නීට්නස් එක ලස්සනට කියන්නේ කොසෙට් එකක් මේ ඇතුළට දාලා මේ ඩ්‍රෙස් එක මහලා තියෙන්නේ. එතකොට ඒක ඇඳහම ඇත්තටම පුදුම ලස්සනට ඇඟේ ගානට හිටිනවා. එතකොට මේ තවත් එකක් මේ ඒකත් වෙන ටෙක්නික් එකකට කරලා තියෙන්නේ. හරි. ඉතින් මම අර කිව්වා වගේ ඕගොල්ලන්ට මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. මුල ඉඳලම කොසෙට් මහන්න ඉගෙන ගන්න මගේ ළඟට එනවා නම්. එතකොට මට තව පොතක් තියෙනවා. මේ බාන්නේ පොතේ ඕගොල්ලන් මෙන්න මේ විදිහට හැම දෙයක්ම ඒ කියන්නේ මුල ඉඳලම කොසෙට් එකක් හරියට බ්ලොක්ස් හදන හැටි, නෙක් ලයින්ස් හදන හැටි මේ ඒවා ඔක්කොම ටික ඉගෙන ගන්නවා. මේ සම්පූර්ණම පොතම ඕගොල්ලන් කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට ඕනේ කොසෙට් එකක් විතරක් නෙමෙයි ඕනේ ඊවිනින් ඩ්‍රෙස් එකක් පවා ඕනේ විදිහකට කරන්න පුළුවන්. මොකද මේවා වල මේ බස්ට් ඒරියා එක හදන විදිහ තමයි වැඩිම කියලා දෙන ඒවා වල තියෙනවා. ඉන්විසිබල් ඩාට්ස් කියලා ඒවා අරන් දාන හැටි. ඉතින් මම හිතනවා
ඇත්තටම මගේ ළඟට ඉගෙන ගන්න ආවොත් එහෙම ඔයගලන්ට හොඳ ප්‍රොෆෙෂනල් ඩ්‍රෙස් මේකර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අර කාලේ නාස්ති කරන්න එපා. නිකන් එහෙට මෙහෙට ගිහිල්ලා ඉගෙනගෙන පොඩ්ඩක් ඉගෙනගෙන තේරුමක් නැති දේවල් හරි දේ හරියට ඉගෙන ගන්න. ඉතින් ඒකයි මම ඔයගලන්ට ආරාධනා කරන්නේ. මම හරි ආසාවෙන් ඉන්නවා මගේ දැනුම ඔයගලන්ට එක බෙදා ගන්න. ඉතින් මම හිතනවා අදට ඔයගලන්ට පොඩ්ඩක් මේ ඉන්ෆෝමේෂන්ස් ටික ඇති කියලා. ඉතින් ඊළඟ පාර හම් වෙනකල් ඔබ සැමට බුදු සරණයි ජේසුස් පිටයි